Hi guys, welcome back. ඉතින් ඔන්න අද ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවා. දැන් මෙහෙ වෙලාව රෑ 8:00 විතරයි. තාම හොඳටම එළියයි. මම ඊයේ තමලට වීඩියෝ එකක් ආවා රෑ 11 ගානකට ලාවට එළියයි. ඉතින් කොහොම හරි අද ජූන් 28 පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. වැරදි ගිහලා ඇවිල්ලා හැමම පොඩ්ඩක් ඇඳේ ෆෝන් එක ස්ක්‍රෝල් කරගෙන ඉඳලා එකපාරට මතක් වුණා පොඩි වෙනසක් කරමු කියලා. රීසන් එක අද ජූන් 28 නේ, හෙට ජූන් 29th මගේ බර්ත්ඩේ එක. ඒකට පොඩි චේන්ජ් එකක් කරන්න කියලා හිතුණා. අද මම ගත්තා මට හම්බුණා ටන්ටරා වඩා පෙන්නන්න යන්නේ. පෙන්නන්නම්කොම ඉස්සන් මේක මාස්ක් එකක්. මම දැන් පර්පල් කලර් බට් මම දන්නේ මේක මගේ මේක නැචරල් හෑර් එකනේ. මේකට කොහොම අල්ලයිද වැඩ වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මොකද ඊයේ මම නාලා ආයෙ අර මේ hair oil එක apply කරලා තියෙන අපිට මේ දවස්වල නාපු ගමන් මේ ආගන් oil එකක් තියෙනවා. ඒක use කරනවා. මොකද hot water වලින් wash දාන නිසා. ඉතින් ෆුල් hair එකටම කොහොමත් මේ උඩ හරිය නම් use වැඩක් වෙන්නේ නැහැ. තාම මේ oil තියෙනවානේ. ඒක නිසා හරි බලමු ends වලට ගාලා කොහොම වේද කියලා. මං හිතන්නේ මේක මේ වැඩක් වෙයි කියලා. මොකද බ්ලීච් කරලා නැති මුකුත් නැති මේ මගේ නැචරල් hair එක. ඕකේ. ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා gloves must. gloves දැන් කොණ්ඩ උකක් ඉන්නන්න. ග්ලව්ස් දෙකට දෙනවා නේද? හරි. ස්ටාර්ට් කරමු. full dark. අයියෝ මම කොණ්ඩ කට්ට ළඟට අරගෙන යන්න. කොණ්ඩ කට්ට ගෙනාවා. ඒත් එක්කම මට පෙන්නන්න මම මේ දවස්වල මම යූස් කරන ඔයිල් එක මේ ආගන් ඔයිල් එක මේකයි. ඊට පස්සේ මේකයි. මේ දෙකම අපි මේකෙන් පොඩ්ඩක් මෙහෙම ස්කැල්ප් එකට ප්‍රෙස් කරනවා. මේකත් ස්කැල්ප් එකටයි. ඊට පස්සේ පොඩ්ඩක් අතර අරගෙන hair එකේ මේ ගාන හැමදාම නාලාවට පස්සේ හරි. දැන් වැඩේට පහින් අපි කොහොමද පටන් ගන්නේ? ස්ටෙප් බයි ස්ටෙප් පොඩ්ඩ ස්ටාර්ට් කරමු. අනේ උඩට මම කියුවෙත් නෑ මේක මෙහෙම එකක් ගන්නවා කියලා. I like the color.
මේකෙන් චේන්ජ් එකක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මට එළිය ලස්සනයි මේ සන්සෙට් එක තියෙන මගේ ඉස්සරහට කුරුල්ලෝ ඉන්නවා. මගේ ආසම කලර් එකක් පර්පල්. හැබැයි පර්පල් කලර් ඇඳුම් නැද්ද? පර්පල් ආසයි අම්මෝ ඉස්සර ගෙදර මට මතකයි මගේ රූම් එක මං ගෙදරට කියලා එක අර එක කාලයක් ආවා ඉතින් හදන්න එක වෝල් එකක් ඩාර්ක් පර්පල් two walls ටික ලයිට් පර්පල් දාලා පර්පල් ගමනවා. මගේ ෆෝන් එක ස්ටෝරේජ් නැති වුණා. එකපාරට වෙඩි නවත්තන්න වුණා. ඉතින් මං ග්ලව්ස් දෙක ගැලෙව්වා. කොණ්ඩෙ මෙහෙම හදත්තා උඩට කරලා බලමු ටිකකින් එන්න. මම හිතුවා මට view එක පෙන්නන්න. මේ තියෙන්නේ මට පේන තියෙන එක ඉස්සරහම චර්ච් එක. හල්ලාම 30 minutes විතර හිටියා. මං දැන් නාගෙන ඉන්නම්. අපේ අම්මට මං කිව්වා අම්මා කිව්වේ අගිස් ටික විතරක් ගන්න අවුල් ගියොත් කපලා දාන්නට පුළුවන් කියලා. පොඩ්ඩක් වැඩිපුර ගෑවා. මං හිතන්නේ අපේ කියලා බලමු. මම නාගෙන එන්නම්. බයි. හරි ඔන්න මං නාගෙන ආවා. ඔන්න බලන්න වගේ දම් පාට කොණ්ඩේ. ටාන්ටඩා. මට රයිට් දම් පාට තියෙන. දම් පාටයි. කොණ්ඩේ normal mask එකක් දිරනවා. හොඳයි but මට මිස්ටේක් එකක් තිබුණා. මට හිතෙනවා මේක මේ මට දම් පාටක් පේන්නේ මදයි බර්ත්ඩේ සර්ප්‍රයිස් මටම මේ මොකද්ද මට හිතෙනවා මම වොෂ් කරද්දි මට අමතක වෙලා මම ෂැම්පූ ටිකක් ගෑවා. ඒ ෂැම්පූ නොගා ඉන්න තිබ්බා. හැබැයි මට බය හිතුණා අඳින ඇඳුමෙන් වදීද කියලා දම් පාට අඩු ගානේ බ්‍රවුන් වෙලා තිබ්බ ටිකවත් මේ වෙලා නැහැ. කමන්නේ hair mask එකක් විදිහට හොඳයි. කොහොම හරි සමහරවිට ෂැම්පූ එක මේ ගත්තරම් සමහරවිට අර පර්මනන්ට් කලර් එකක් නෙවෙයි මට නිකන් ජස්ට් ඕනේ අවුලක් නේ. කොහොම හරි ඔක තමයි මට අද පෙන්නන්න ඕනේ. මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. යරදුනොනි try එක. හරි. බලමු මම හිතන්නේ මේ පොඩි tripod කියලා tripod මත් කියන්න බෑ. ලොකු අර මම ගෙදර තියාගෙන හිටියා වගේ එකක් නෙමෙයි. but මේ වගේ තියාගෙන පොඩි පොඩි වීඩියෝ කැලි ගන්න පුළුවන් විදිහේ චුටි tripod එකක් ගත්තා ෆෝන් එකට. බලමු ඉස්සරහට පොඩි පොඩි වීඩියෝ කැලි අරගෙන එන්න. එහෙනම් ඔක්කොම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.